අපි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද කිහිපයක් එහි තේරුම සහ උදාහරණ සමග බලමු. 166 estimate ඇස්තමේන්තු කරනවා. I estimate the cost. මම වියදම ඇස්තමේන්තු කරනවා. They estimate the time carefully. ඔවුන් වේලාව හොඳින් ඇස්තමේන්තු කරනවා. 167 evaluate ඇගයීමට ලක් කරනවා. Teachers evaluate students. ගුරුවරුන් සිසුන් ඇගයීමට ලක් කරනවා. We evaluate the results. අපි ප්‍රතිඵල ඇගයීමට ලක් කරනවා. 168 express ප්‍රකාශ කරනවා. I express my feelings. මම මගේ හැඟීම් ප්‍රකාශ කරනවා. He expresses his opinion clearly. ඔහු තම අදහස පැහැදිලිව ප්‍රකාශ කරනවා. 169 extend දිගු කරනවා. I extend the deadline. මම අවසන් දිනය දිගු කරනවා. The road extends to the city. මාර්ගය නගරය දක්වා දිගු වෙනවා. 170 fail අසමත් වෙනවා. I fail the exam. මම විභාගයෙන් අසමත් වෙනවා. He failed to arrive on time. ඔවුන් වේලාවට පැමිණීමට අසමත් වෙනවා.